සුබ දවසක් හැමෝටම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට like කරපු comment කරපු share කරපු හැමෝටම ස්තුතියි. ඔය කට්ටියට අලුත් update එකක් ගෙනාවා හෙට දවසේ. ඒ කියන්නේ 2026 ජූනි 18 සිට terminal 4 එකෙන් flights departure වෙනවා. අලුත් update එක රැඳී සිටින්න මම එකින් එක පැහැදිලි කරලා දෙන්නම්. 2026 ජූනි 18 සිට විශේෂ යාවත්කාලීන තොරතුරු කුවේට් වලින් ට්‍රැවල් කරන අයට හොඳ නිවුස් එකක් තියෙනවා. 2026 ජූනි 17 සිට 18 සිට එයාර්ලයින්ස් කීපයක්ම ඔවුන්ගේ ෆ්ලයිට්ස් නැවත ආරම්භ කරනවා. එයාර් අරේබියා අප්ඩේට් එක ගත්තොත් එයාර් අරේබියා එයාර්ලයින් එක අනවුන්ස් කරලා තියෙන්නේ 2026 ජූනි 18 සිට කුවේට් වෙත සහ කුවේට් වලින් ෆ්ලයිට්ස් නැවත ඔපරේට් කරනවා කියලා. ෆ්ලයිට්ස් ඔපරේට් වෙන්නේ ටර්මිනල් 4 එකකින්. ෂෙඩියුල් ඩේට් එක මම දාලා තියෙනවා සාජා ටු කුවේට්. ඊට පස්සේ සාජා ටු කුවේට් Kuwait to Sharjah. Daily flights තියෙනවා Abu Dhabi සහ Kuwait, Abu Dhabi සිට Kuwait, Kuwait සිට Abu Dhabi daily flights තියෙනවා Cairo Egypt to Kuwait ජූනි 23 ඉඳලා පටන් ගන්නවා Tuesday ඒ කියන්නේ අඟහරුවාදා, Thursday බ්‍රහස්පතින්දා සහ Sunday ඒ කියන්නේ ඉරිදා. ඒ වගේම Emirates update එකක් දීලා තියෙනවා. Emirates airline එකත් confirm කරලා තියෙනවා 2026 ජූනි 18 සිට Kuwait flights restart වෙනවා. ඒ වගේම flights operate වෙන්නේ terminal 4 එකෙන්. Flights details Kuwait to Dubai තියෙනවා හැමදාම EK flight එක. Tickets already open booking open වෙලා තියෙනවා booking වලට. ඒ වගේම Fly Dubai update එකක් දීලා තියෙනවා. Fly Dubai airline එක schedule revise කරලා තියෙනවා. 2026 ජූනි 17 සිට flights operate කරනවා. නැවත මතක් කරන්නේ ටර්මිනල් 1 නෙමේ ටර්මිනල් 1 නෙමේ කුවේට් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ ටර්මිනල් 4. ඒ වගේම ෆ්ලයිට් ඩීටේල්ස් දීලා තියෙනවා ඩුබයි ටු කුවේට් ෆ්ලයි ඩුබයි එක මම තිරේ දිස් වෙනවා ඇති ඔය කට්ටියට මම එකින් එක ටයිමින් දාලා තියෙනවා. ඒ වගේම වැදගත් නෝටිස් එකක් තියෙනවා සියලුම ෆ්ලයිට්ස් ඔපරේට් වෙන්නේ ටර්මිනල් 4 කියන්නේ ටර්මිනල් 4 කුවේට් එයාර්වේස් ටර්මිනල් එකේ. ෆ්ලයිට් ෂෙඩියුල්ස් ඔල්රෙඩි අප්ඩේට් කරලා තියෙනවා සිස්ටම් වල. ට්‍රැවල් කරන අය ෆ්ලයිට් ටයිම් කන්ෆර්ම් කරගෙන යන්න. ඉතින් මේ ඔක්කොම සමරියක් විදියට ගත්තොත් එහෙම කුවේට් ෆ්ලයිට්ස් දැන් නෝමල් වෙමින් යනවා. දැන් තියෙන ප්‍රශ්න සේරම ඉවරයි. UAE, ඩුබයි, සාජා, අබු ධාබි සහ ඊජිප්ට් රූට්ස් ඕපන් වෙලා තියෙනවා ට්‍රැවලර්ස්ලාට. දැන් පහසුවෙන් ප්ලෑන් කරන්න පුළුවන්. ට්‍රැවල් ප්ලෑන්ස් ඩිලේ වෙලා හිටපු අයට මේක හොඳ chance එකක්. අප්ඩේට් එක සේව් කරගෙන ෂෙයා කරන්නටත් යාළුවන්ටත් ඔයකටට වැඩි විස්තර දැනගන්න ළඟම තියෙන ට්‍රැවල් ඒජන්ට් ගෙන් විස්තර දැනගන්න පුළුවන්. නැත්නම් ඔය කට්ටියට මට කමෙන්ට් එකක් දාන්න, නැත්නම් ඉන්බොක්ස් එකට මැසේජ් එකක් දාන්න. ඔය කට්ටියගේ ප්‍රශ්නය කෙටියෙන් පැහැදිලි කරලා ඔය කට්ටියට එයාපෝට් එක සම්බන්ධයෙන් මොන හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් කෙටියෙන් පැහැදිලි කරලා එවන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.